මේක එතකොට අවබෝධ වෙනවා. මේක අවබෝධ වෙන්නේ නැහැ. සමහර අය මන්දට කන්නෝරේ කවුද කියන අපායක්. වැඩන්නේ නේ මනක් භාවනාවක් කරන්නේ તો ගිරවගේ යෝගීවල අපාය නැහැ කියනවනම් මට ඇමරිකන් කාරයට අපාය දිනවා. ඇමරිකන් කාරෝ බෙදී ඉන්නේ නැද්ද? ඇවිදී ඇමරිකන් ආමීගේ ලාංඡනය ගාලා තියෙනවා බුද්දිස් චැප්ලින් දෙලින්ම මේවා. අද ධර්මචක්‍ර. මේකේ අපාය නැහැ කියනවනම් අපි නෝද මහත්තයා මම ඒරෝස්පේස් ඉංජිනේරින් කළා මං ඉන්නේ. අපේ අවකාශ ගුවන් යාන සම්බන්ධ මේ හොඳම යාළුවෝ ඒක හිටපු දැන් ඉංග්‍රීසි හරි කොහේ හරි මේ ලොකු උපාධිකාර ගුවන් යාන සම්බන්ධ ඉතින් මේකනේ ලොක්කේ දීක බාර ගන්න මේ බාන්නක බලන්නේ හරි මේ පිරිසන් අපාය තියෙනවා ඒක නැහැ කියලා හිතනවා නම් ඒ අවබෝධයක් වෙනදාවේ කොහෙද යන්නේ වීර්යය තමයි විද්‍යා දෘෂ්ටිය. විද්‍යා දෘෂ්ටිය ආනන්දතරිය පාප කර්මයකට වඩා බරපතලයි. මොකද ආනන්දතරිය පාප කර්මෙන් ගොඩ එනවනේ දවසට දැන් දේවදත්ත අම්බුරු යන්න ගොඩ එනවා. එයා දෘෂ්ටියට පිටිදලා ඉතින් ගොඩ ඉන්නේ අපායේ වැටෙනවා යනවා එනවා. දේවදත්ත අම්බුරුම පැවිදි කරන්නේ බුදුහාමුදුරුවෝ. දේවදත්ත අම්බුරුම පැවිදි කරන්නේ බුදුහාමුදුරුවෝ. මේ යසනකාරී තත්ත්වයන් වලට මේ මිනිසුන්ගේ චිත්ත මේකත් බලපානවා. එක අනිත් එක හරිනේ තියෙන හරි ගන්න පොළ කපන්නේ මිනිසුන්ගේ ඉන්ද්‍රිය අවුලක්. ඒ මම මෙතන ආවම කවුරුහරි බල මේ කපුවා. එයා පිටින් ආව ගහ රසායනික පූරාව. ඒක හරියන්නේ. මම දැන් බඩේරි කුටියක් වවලා තියෙන අලින්ට කාර්යය. හත්ති. හරවත්ති. ඒ කියන්නේ මටත් ඕනනම් වල ගන්න පුළුවන්. එකක් දෙක. මම අය අලින්ට දෙන්න කියලා. දැන් ඇල්ල දඬුල්ලේ ඉන්නු ගානවා අර උඩ. ඊට තිලකි. කල්ලෝ එනවා. සතාසී පාවා. මේ අපි ඔයාලට ගෞරව කරන්න ඕනේ. ඉතින් කිව්වේ මොනේ මාත්‍යා ඒ කාලේ සමාජයේ කවත්තව. ඕගොල්ලෝ මීටින් හරි ඇතිලා කමන්නේ අනිත් අය පිළිවුණාට අපි